guys, අද මට හිතුණා ඔයගොල්ලන් එක්ක කාරයල සුප් එකක් හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම කාරයල සුප් එකට අවශ්‍ය දේවල් තමයි මම රෙඩි කරගෙන තියෙන්නේ. රතු ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කරපිංච, තක්කාලි, දෙහි, බටර්. මම ඇත්තටම තෙල් නෙමෙයි පාවිච්චි කරන්නේ බටර්. ඊට අමතරව සූදුරු, උළුහාල් ටිකක්, අබ, ගම්පිරිස්. ඊට අමතරව මම දැන් කාරයලු සුද්ධ කරලා අරන් තියෙනවා. ඇත්තටම කාරයල සුද්ධ කරද්දි ටිකක් කාරයලු අනිත් මාරුවට වැඩිය ටිකක් පිළි ගන්න නිසා මම ඒකට දෙහි ලුණු ටිකකුත් දාලා විනාගිරි චුට්ටකුත් දාලා හොඳට සේදුවා. එතකොට ඒ ගඳ ඇත්තටම යනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බටර් ටික එකතු කරනවා. ඊට පස්සේ අපි සුදු ලුණු ටික එකතු කරනවා. මේක හරිම ගුණවත් ලෙඩ වලට උනත් දෙන්න පුළුවන් සුප් එකක්. ඒ වගේම හරිම පහසුයි හදාගන්න. මම අද මේක කරන්න මම හිතුවා මගේ ඉන්ඩක්ෂන් කුකර් එක පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක අපිට ඕනේ ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මට ඉක්මනට කරගන්න ඕන නම් මම වැඩිපුර ගින්දර පාවිච්චි කරලා මොකද ඔයගොල්ලොත් එක්ක ඉක්මනට කරන්න ඕන නිසා මට හිතුණා මොකද ගිය සැරේ මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා ටිකක් ඉක්මනට කරන්න බලන්න කතාව අඩු කරලා කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයගලන් කියන එකක් අහනවා. ඉතින් මට හිතුණා අද ටිකක් ඉක්මනට කරන්න ඕන කියලා. ඒක නිසා ඔන්න අපි සුදු ලුණු දැම්මා. ඊට පස්සේ අපි එකට රතු ලුණු ටික එකතු කරනවා. සිහින් වලියාගත් රතු ලුණු මම මෙතන ගත්තේ කාරයලෝ ග්‍රෑම් 500ක් විතර. ඊට පස්සේ සුදු ලුණු අතරම ග්‍රෑම් එකක ගෙඩි පාන් දෙකක් විතර වගේ ගත්තා. සුද්ධ කරලා එනකොට අඩු වෙන නිසා. ඊට පස්සේ රතු ලුණු මම ගත්තා මේ ග්‍රෑම් 50ක් වගේ. ටිකක් සිහින් වලියාගෙන දැන් ඒක මට හොඳට මේක ගින්දර වැඩි කරලා හදන්න පුළුවන්. දැන් රතු ලුණු සහ සුදු ලුණු බැදීගෙන යනකොට හොඳ සුවඳක් එනවා. අපි මේ වෙලාවට අපි මේකට එකතු කරනවා ඉස්සෙල්ලාම අපේ සූදුරු ටික. සූදුරු මම මේ තේ හැඳි භාගයක් වගේ ගත්තා. මොකද මගේ මේ ප්‍රමාණය අද ටිකක් වැඩි නිසා සූදුරු ටිකක් දාලා මම හොඳට ඒක මික්ස් කරනවා. එතකොට තවත් අමුතු සුවඳක් එනවා. මොකද මේක කුඩු නෙමෙයි දාන්නේ සූදුරු ඇට දාන්නේ. පුදුම රසයක් එනවා. මේ ඇත්තටම මේ කාරයල සුප් එක හරීම රසයි. ඕගලනුත් හදලා බලන්න. මේ ඊළඟට අපි මේකට උළුහාල් ටික එකතු කරනවා. දැන් සූදුරු ටිකක් වැදෙනකොට අපි මේකට උළුහාල් එකතු කරනවා. උළුහාලුත් ඇට තේ හැඳි භාගයක් වගේ අපි එකතු කරනවා. ඊට පස්සේ ඒකත් වැදෙනකොට මම දැන් මේකේ ගින්දර ඇත්තටම ටිකක් අඩු කරගන්නවා මට ඕන විදිහට. අවශ්‍ය ප්‍රමාණයට ගින්දර අඩු කරගෙන ඊට පස්සේ ඒක වැදෙනකොට මම දැන් මේකට අබ ටිකක් දානවා. අබ ටිකක් එකතු කරලා ඊට පස්සේ තක්කාලි ටික එකතු කරනවා. තක්කාලි ටික එකතු කරාට පස්සේ අපි මේකට අමු මිරිස් ටිකක් එකතු කරනවා. හොඳට මතක තියාගන්න අමු මිරිස් වැඩි පාට වෙන්න දෙන්නේ නැතුව කොළ පාට ගතිය තියෙද්දිම අමු මිරිස් හරල් 3ක් විතර තමයි මම ඇත්තටම ගත්තේ. ඕගොල්ලන්ගේ රස අනුව සැර අනුව ඒක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඊට පස්සේ අපි මේකට මේ වතුර එකතු කරනවා. සමහරව මේකට පොල් කිරි දිය කිරි වගේ පාවිච්චි කරනවා. මම නම් ඇත්තටම මේක මම එකතු කරන්නේ මේකට වතුර. ඒක ඕගොල්ලන් කැමති දෙයක් ඕගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. දැන් මම වතුර එකතු කරා. ඊට පස්සේ දැන් අපිට මේකට අවශ්‍ය දැන් මේක හොඳට උතුරන්න අරිනවා. දැන් මම මේ ඉන්ඩක්ෂන් කුකර් එකේ මට පුළුවන් තරම මට හිතුණා මේක වැඩි කරන්න ඕන කියලා. මොකද මට දැන් මේක ඉක්මනට හීට් කරගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට උතුරනකොට අපි මේකට මේ ලුණු දා ගන්නවා. දැන් ලුණු දැම්මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. සමහරව මේ කාරයල දැම්මට පස්සේ ලුණු දානවා. දැන් දැම්මත් කමක් නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් කෑම හදද්දි මේ දෙකටම ලුණු එකතු කරනවා. ඒක නිසා අපි ලුණු ටිකක් දැනුත් අපි දාලා කාරයල දැම්මට පස්සේ ලුණු ටිකක් ඕන නම් දාන්න පුළුවන් රසය අනුව.
දැන් මේක හොඳට උතුරනකොට දැන් තාම ඇත්තටම මදි උතුරනවා. උගලන් සැරට කන්න ඕන අය නම් මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරාට කමක් නැහැ. මම නම් චුට්ටක් මේකට හැමදාම මිරිස් කුඩු ටිකකුත් දානවා. ඉතින් මට හිතෙනවා මිරිස් කුඩු සැර අනුව උගලන්ට අවශ්‍ය නම් දාන්න, නැත්නම් ගම් මිරිස් ටිකක් විතරක් දාන්න කියලා. දැන් ඔන්න අපි මිරිස් ටිකකුත් එකතු කරා. දැන් ඊළඟට කරපිංච ටික දාන්නේ අපි මේකේ හොඳටම උතුරන්න. මේක උතුරලා කාරැල්ලෝ ටිකක් දැම්මට පස්සේ තමයි අපි මේකට කරපිංච දාන්නේ. ඉතින් දැන් මේක උතුරන කල් තියලා අපි ඊට පස්සේ මේක හොඳට උතුරනකොට තමයි කාරැල්ලෝ ටික එකතු කරන්නේ. මොකද කාරැල්ලෝ කලින් දාන්නේ නැත්තේ. දැන් මේ කාරැල්ල ඔයගලන්ට පේනවා මම හොඳට සුද්ධ කරලා තියෙන්නේ. මේකේ මේ නැට්ට කපලා ඒගොල්ලන්ගේ අර බඩ අයින් කරලා ඒක ඔක්කොම හොඳට සුද්ධ කරලා තියෙන්නේ. දැන් මගේ මෙතන ලොකු කාරැල්ලොත් තියෙනවා, පොඩි කාරැල්ලොත් තියෙනවා. මේ කාරැල්ල තියෙන මාළුවේ කටු තියෙනවා. සමහර අය කන්න බයයි. ඊට මේක හරි ගුණයි. ලෙඩුන්ට දෙනවා. සමහරක් අයට මේ බබාලට උනත් සුප් හදලා සමහරලාට දෙනවා බ්ලෙන්ඩ් කරලා. මම නම් ඇත්තටම බ්ලෙන්ඩ් කරන්නේ මම හදන විදිහට බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. මම හදන විදිහට මේක හොඳට උතුරනකොට මේක දැම්මට පස්සේ කාරැල්ල කියන්නේ මේ පොඩි මාළුවෙක්නේ. එතකොට මෙයා ඉක්මනට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ අපිට ඇත්තටම ලිප් ඕෆ් කරලා කරපිංච ටිකක් දාලා ඊට පස්සේ දෙහි ලුණු ඇති තරමට ගන්න පුළුවන්. තියෙන දැන් මගේ ඔන්න කාරැල්ල සුප් එක. දැන් බලමු තාම මේක හරියට උතුරන්නේ නැහැ. උතුරනවා මදි. ඉතින් දැන් මම මේක උතුරනකොට කාරැල්ල ටික දාලා ඊට පස්සේ පොඩ්ඩක් නිවෙන්න ඇරලා කරපිංච ටිකක් දාලා පොඩ්ඩක් නිවෙන්න ඇරලා දෙවි ටිකක් දැම්මම හොඳයි. මම ඔන්න දැන් අපේ ඕගලන්ට පේනවා දැන් අපේ මේ හොඳට දැන් මේක උතුරනවා. ඉතින් දැන් ඔන්න මේ වෙලාවේ තමයි අපි කාරැල්ල ටික අපි එකතු කරන්න ඕනේ. ඔන්න මම දැන් කාරැල්ල ටික මේකට එකතු කරනවා. ඔයගලන්ට පේනවා කාරැල්ල ටික සේරම මේකට එකතු කරලා පොඩ්ඩක් අපි මේක තැම්බෙන්න ටික වෙලාවක් තියෙනවා. මොකද මේක කාරැල්ල ටික දැම්මට පස්සේ වැඩි පොඩි කරන්න හැඳි ගන්න යන්න අවශ්‍ය නැහැ. හැඳි ගන්න ඕනේ අපි ඒක ටිකක් උඩින්. කාරැල්ල මුකුත් පොඩි වෙන්නේ නැහැ. මගේ හදන සුප් එකේ කාරැල්ල ඒ විදිහටම තියෙනවා. ඉතින් කාටවත් කවුරු හරි කාරැල්ල කන්න අකමැති නම් ඒකේ මේ සුප් වතුර එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් මම කාරැල්ල ටික දැම්මා. දැන් අපිට ඇති විදිහට ලුණු බලලා මේක ටිකක් අපි කොහොම තැම්බෙන්න අරිනවා. ඔන්න දැන් කාරැල්ල සුප් එක හොඳටම උතුරනවා. ඔයගලන්ට පේනවා ඇති මේ බලන්න දැන් මේ කාරැල්ල මුකුත් මේ පොඩි වෙලා නැහැ. කාරැල්ල ඒ විදිහටම ඉන්නවා. මේ කාරැල්ල ඒ විදිහ දැන් මම කාරැල්ල එක තැම්බුණා. ඊට පස්සේ මම කරපිංච ටිකක් දානවා. සමහරු මේකට ටිකක් සුප් එක රස වෙන්න කොත්තමල්ලි කොළ වගේ දෙයක් ඇත්තටම මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමන්ට ඕන නම් දාන්න පුළුවන්. දැන් ඊට පස්සේ සුප් එක ඇත්තටම දැන් තව චුට්ටක් වෙලා තියලා මම ඒකට නිමුණාට පස්සේ මම දෙහි ලෑස්ති කරලා තියෙනවා. මම මේ දෙහි ටිකක් මේකට දානවා. රස අනුව ඔයගලන්ට ලුණු දාලා දැන් ඔයගලන්ට පේන්නේ ගම්බිරිස් මම දැන් මේ වෙලාවේ මට හිතෙනවා ගම්බිරිස් ටිකක් මේකට අපිට මදි රස. ඊට පස්සේ ගම්බිරිස් ටිකකුත් මම මේකට එකතු කරනවා. හරිද? ඔන්න ගම්බිරිස් ටිකකුත් දැම්මා. ඊට පස්සේ දැන් සුප් එක උතුරනවා. ඉතින් වැඩි වෙලා තියන්න අවශ්‍ය නැහැ. මොකද ඒතර කාරැල්ලෝ කැඩෙනවා. අනිත් එක තමයි ඉතින් අද ඇත්තටම නත්තල් දවසේ මම හිතන ඕගොල්ලන්ට යමක් ඔයගොල්ලෝ මගෙන් දැනගත්ත ඉගෙන ගත්තා කියලා ඉතින් මට හරි සන්තෝෂයි. ඉතින් මුළු රටම ව්‍යසනයකටපත් වෙලා ඉන්න මේ වෙලාවේ ඇත්තටම අපි හැමෝම ජාති ආගම් කුල ભેද නැතුව අපි හැමෝම එකතු වෙමු. ඉතින් අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ වෙලාව අපි කරමු. ඉතින් හැමෝටම මේ සුබ නත්තලක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ ජනවාරි 1 වෙනිදාට කලින් ඕගලන්ට කුකිස් හදන්නේ කොහොමද කියලා අරගෙන එන්න. ඒත් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් සුබ නත්තලක්.